අද යම මාත් එක්ක යාළුවෝ කට්ටියම එක්ක පුංචි ගමනක්. ඉතින් මේ ගත වෙන්නේ දකුණු කොරියාවේ චූසොක් නිවාඩුව. ඉතින් අපිට සතියක් නිවාඩුවක් තියෙනවා, ලොකු නිවාඩුවක්. ඉතින් අද අපි මේ පළවෙනි දවසේ ආවේ කොරියාවේ කොචම් ප්‍රදේශයේ තියෙන වයි හැඩැති එල්ලෙන පාලමක් බලන්න. මේක කන්දක් මුදුනේ තමයි තියෙන්නේ. අපිට කාපාක් එකේ වාහනේ පාක් කරලා එතන ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එක්කෙනෙක්ට වොන් 3000ක් වගේ තමයි යන්නේ. එතනින් ටිකට් එක අරගත්තම අපිට එතනින්ම ෂටල් බස් තියෙනවා මේ උඩට එන්න. උඩට ඇවිල්ලා එතනින් තමයි අපි මේ කන්ද නගින්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙතන මාර ලස්සන view එකක් තියෙනවා. ඔයාලා දකින්න ඇති ලස්සන දියැලකුත් තිබ්බා. ඉතින් මෙතන උඩ කන්දට නගින්න ඕන පඩි 600 ගාණක් වගේ තියෙනවා නගින්න. ඉතින් මාරම ලස්සන view එකක් මේ පාලම උඩට පේනවා. හැබැයි ඉතින් මේකේ ඇවිදිද්දි නම් මාරම බය හිතුණා. මොකද බිම බැලුවම යට පාතාලේ වගේ තමයි පේන්නේ. මොකද මේක ගොඩක් උසින් කන්දක් මුදුනේ හදලා තියෙන නිසා. ඉතින් මේකේ විශේෂත්වයක් කියලා සඳහන් වෙන්නේ නම් කොරියාවේ පළමු ඒ කියන්නේ කුළුණු ආධාරයක් නැතුව හදපු පළවෙනි එල්ලෙන වයි හැඩති පාලම කියලා තමයි මේක ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් දැන් නම් අපි පාලම උඩ ෆොටෝස් ගහලා වීඩියෝස් එහෙම අරගෙන කන්ද බහින්න තමයි මේ යන්නේ. ඉතින් අපි කන්ද බහිද්දි පොඩි තැන්වල අපිට රෙස්ට් කරන්න බංකුව එහෙම තියෙනවා වාඩි වෙලා ඉන්න මහන්සි නම්. ඒ වගේම පොඩි view point පවා හදලා තියෙනවා මේ විදියට. ඉතින් සංචාරකයන්ට නිදහසේ මේවා පාවිච්චි කරන්න පුළුවන් විදියට හරි ලස්සනට හදලා තියෙනවා. ඉතින් පල්ලෙහාත් තියෙන මෙන්න මේ වගේ ලස්සන view එකක්. මේ වගේ කබානා සෙට් එකකුත් තිබ්බා. අපිට ඕනම් බුක් කරලා ගිහිල්ලා ඒ වගේ නැවතිලා ඉඳලා එන්නත් පුළුවන්. ඊට පස්සේ අපි පල්ලෙහාට ආයි ෂටල් බස් එකේ ඇවිල්ලා කාර් පාක් එක ළඟ කෑම කෑවා. අපි කාලේ ඉඳී නැහැ උදේටවත්. ඊළඟට අපි බුක් කරලා තිබ්බ පෙන්ෂන් එකක් අපිට නවතින්න එදා දවසේ. ඉතින් හවස 4 ඉඳලා ඊළඟ දවසේ 11 වෙනකන් තමයි අපි මේ පෙන්ෂන් එක බුක් කරගත්තේ. ඉතින් මෙතනත් මාරම ලස්සන විලා වගේ වෙනම තියෙන්නේ මේ විදියට විලා. ඉතින් අපි විලා දෙකක් ගත්තේ ගර්ල්ස්ලට එක විලා එකක්, බොයිස්ලට එක විලා එකක් විදියට. ඉතින් මෙතනත් view එක මාරම ලස්සනයි. මාරම නිදහස් නිස්කලංක පරිසරයක් තියෙන්නේ. අපිට ඕන විදියට ඉඳලා බාබිකියු දානවා නම් ඒවට අවශ්‍ය දේවල් එයාලගෙන් ගන්න පුළුවන්. ඉතින් අපි මාට් එකකින් යද්දි බඩු අරගෙන ගියා බාබිකියු දාන්න එහෙම ඕන දේවල්. ඉතින් අපි යමු ඊළඟට බලන්න අපි ගත්තු විලාවල ඇතුළ කොයි වගේද කියලා. ඉතින් මේ ගර්ල්ස්ලට ගත්තු විලා එක මේ විදියට ඇතුලේ සෝෆා එකක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා, වොෂ්රූම් එකක් තියෙනවා. වොෂ්රූම් එකේ අපිට ඕන ෂැම්පූ, බොඩි වොෂ්, කන්ඩිෂනර් හැම දෙයක්ම තියෙනවා, හොට් වෝටර්. ඉතින් ඊට පස්සේ AC එකක් තියෙනවා, හීටර්ස් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන නිදා ගන්න තියෙන්නේ උඩ තට්ටුවේ පොඩි ලී පඩි පෙලක් දාලා තියෙනවා. උඩ අපිට මේ විදියට බෙඩ් දෙකක් දාලා තියෙනවා. අපිට ටීවී එකකුත් තියෙනවා. මේකේ ටීවී බලන්න ඕන නම් ඉතින් හැම පහසුකමක්ම තියෙනවා. මේ බලන්න එළියේ එයාලා මිරිස් වගා කරපුවා තමයි ඒ තියෙන්නේ. අපිට කොෆි ටී හදාගෙන බොන්න අවශ්‍ය දේවල් එතන තියෙනවා. ඉතින් මේ විදිහට පොඩි පඩි පෙලක් තියෙනවා ලී වලින්. එතන උඩ තමයි අපිට නිදාගන්න බෙඩ් දෙකක් තියෙන්නේ. අපි 5 දෙනෙක් ඉඳිය ගෑන් ළමයි නම් චූටි බබෙකුත් එක්ක. මෙතනින් පොඩි ජනේලයක් තියෙනවා එළිය පේන්න. ඉතින් මේ විදිහට තමයි ගෑන් ළමයිගේ රූම් එක තිබුණේ. ඊට පස්සේ මේ තියෙන්නේ
බෝයිස්ලගේ විලා එක මේකත් අර විදියම තමයි අපේ රූම් එකේ තිබ්බ දේවල්ම තමයි මේකෙත් තියෙන්නේ. මේකෙත් ඒ විදියටම බෙඩ් දෙකක් තියෙනවා. එයාලගෙත් 5 දෙනා ඉඳී අපේ රූම් එකේ නම් චූටි බබත් එක්ක 6 දෙනෙක් ඉඳියා. ඉතින් අපි ෂෙයා කරගෙන ඉන්දියා. ඉතින් යාළුවොත් එක්ක එන්ජොයි කරන්නනේ නිවාඩුවට අපි ආවේ. ඉතින් බෝයිස්ලගේ රූම් එකත් මේ විදිහට තියෙන. යාළුවගේ නම් කෙලින්ම ජනේලෙන් එළියේ තියෙන view එක pool view එකක්. ඉතින් එළිය view එක ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. ආරම් ලස්සනයි, කාම්, නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. නිවාඩුවකට ඇවිත් නවතින්න ගොඩක් ෂෝක් තැනක්. ඉතින් යන්න කැමති කෙනෙක් ඉන්නවනම් අපි ලොකේෂන් එක පහලින් දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න, ලොකේෂන් එක අපි දාන්නම්. ඉතින් මේ විදිහට තමයි එළිය view එක තියෙන්නේ. ඉතින් අපි ඇවිල්ලා වොෂ් දාගෙන කට්ටියම ලේස්ති වෙලා ඇඳුම් මාරු කරගෙන දැන් මේ ලේස්ති වෙන්න බාබිකියු දාන්න ඕන දේවල් ටික රෙඩි කරගන්නවා. ඉතින් අද ඉතින් කට්ටිය නිදාගන්නේ නැහැ. නිදාගන්නවා කියන්නේ පාන්දර වෙනකන් ඉතින් ඇහැරිලා තමයි මේ වගේ දවස්වලට ඉතින් නිදාගන්නනේ. නිවාඩුවට ආවම යාළුවොත් එක්ක එන්ජොයි කරන එකනේ කරන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ බාබිකියු එක දාන්නේ. ඔන්න දැන් ඉතින් අපි කන්න තමයි හදන්නේ. දැන් ඉතින් කන්න, සින්දු කියන, නටන්න ওই ටික තමයි ඉතින් මෙතන වෙන්නේ. ඉතින් අපි දැන් කෑම කන ගමන් තමයි ඉන්නේ. කන ලේස්ති වෙන ගමන්. ඉතින් ටිකක් වෙලා යද්දි ටිකක් වැස්ස වැඩි වෙන්න පටන් ගත්තා. ඒත් ඉතින් අපිට වැස්ස නම් ගාණක් වුණේ. අපි ඇති තරම් නැටුවා ඉලේ. නටලා බැරිම තැන වැස්ස වැඩිම වුණාට පස්සේ අපි ඇතුළට JBL එක දාගෙන ඇතුළේ පෑ ගාණක් නැටුවා. නටලා අපි හිතාගනිද්දි පාන්දර 3-4 විතර වුණා. මේ ඊට පස්සේ ඉඳලා උදෙත් මාරම වැස්ස. අපි තවත් තැනකට යන්න ඉඳියේ. ඒත් අපිට යන්න විදියක් නැහැ. ගොඩක් හයියෙන් වහින නිසා, ගිහිල්ලා තේරුමක් නැති නිසා අපි කතා වුණා ආයිමත් ගෙදරම යනවා කියලා. මොකද වැස්සේ යන්න බැරි නිසා. ඔයාලට පේනවා ඇති මාරම වැස්ස. මේ පාර චූසොක් නිවාඩුව මුළු සතියම වැස්සා එක දිගට. ඉතින් ඔන්න මුල් දවස් 2-3 විතරයි ඔන්න අපිට කොහේ හරි ගිහිල්ලා විනෝද වෙන්න පුළුවන් වුණේ. ඔන්න එන ගමන් අපිට ඇපල් වත්තකුත් හම්බුණා. මෙතනටවත් අපිට යන්න විදියක් නැති වුණා. මොකද වහිනවා, ඇපල් කඩන්න බෑනේ වැස්සේ. ඉතින් දුකින් වුණත් එතනිනුත් අපි ගෙදර එන්න ආවා.